ඉතින් මේ තියෙන්නේ ගෙදර හදපු රසට අලපෙති ක්‍රිස්පි ගතියට. ඉතින් පේනවනේ සද්දේ. පේනවද? ඉතින් හරි රසට හදාගන්න පුළුවන්. මරු යමු අපික් මටම හදන විදිය බලන්න. මම අරන් තියෙන අල මෙන්න මේවා තමයි. ඉතින් මේකෙන් තමයි මේක ಜಾති තුනෙන් අරන් තියෙනවා. අපි දැන් මේක පෙති වලට කපා ගන්න යන්නේ. ඉතින් පෙති වලට කපා ගද්දි මට මෙන්න මේක තමයි නත්තලට ආමුනේ තෑග්ග අපේ වයිෆ් ගේ. ඉතින් පොඩියට හීනට දාලා පෙති වලට කපා ගන්න යන්නේ. ඒකට මම අලගෙඩිය කපා ගන්නවා. මෙන්න මේ වගේ චූටි පෙති වලට තමයි කපා ගන්න. පාඩ පේන ඇති. මේ වගේ පොඩියට පිහෙන් උනත් කපා ගන්න පුළුවන්. මේක හරි ලේසි ඉතින් වැඩේට. හරි පරිස්සමෙන් කරන්න ඕනේ. අත කැපෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි අල ටික කපා ගත්තේ පොඩියට. පේනවද? මෙන්න මේ වගේ ගානට කපා ගන්න ඕන. ඊළඟට අපි මේ කපා ගත්ත අල පෙති ටික මේ වගේ හොඳ කූල් වතුරයකට දාගමු. මේ විදිහට අනිත් ටිකත් ඔක්කොම ටික අපි කපා ගමු. හැබැයි මෙහෙමත් තියලා කපා ගන්නවා. ඒ බලමු try එකක් දාලානේ. ආව් ඒකත් මම ඔය විදිහට මේකයි මේකත් අපි මේ එහෙම තමයි කපා ගන්නෙ. මේක හොඳයි ඉතින් පොඩි ළමයිට වගේ හදලා දෙන්න ගෙදර. මොකද ගෙදර හදලා කද්දි කෑමක් ගොඩක්ම හොඳයි. ඉතින් මොකද රසකාරක මොකුත් නැහැ. සමාන්ටම ගෙදර ලස්සනට හදා ගන්න පුළුවන්. අපි දැන් මේක තඹ ගන්න ඕන. තඹ ගන්නවා කියන්නේ ගොඩාක් නෙමෙයි යාන් තමයි තඹ ගන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි අපි ඔක්කොම පෙති ටික හදා ගන්න. අපි දැන් මේ ටික හොඳට හොද ගන්නවා වතුරෙන්. දෙපාරක් විතර හොඳට හොදලා ඉවරලා මේක තඹ ගන්න තමයි යන්නේ. තඹ ගන්නවා කියන්නේ සාමාන්‍ය පොඩි ගානකට තඹ ගන්න ගොඩක් නෙමෙයි. පොඩ්ඩක් මේක අර බුබුලු දාන ගානට තඹ ගන්න ඕන. තඹල ඉවරලා අපි මේක යමු කුස්සරහට කොහොමද කරන විදිය මම කියන්නම්. බලන්න ගොඩක් වටිනවා මේක. මොකද මේ යාල ඇත්තටම කැමරට හොඳයි ළමයිට වගේ. කැමරට හොඳයි මොකද ගෙදර හදන දෙයක් නේ. ඒ හින්දා මේ විදිහට හදාගන්නේ ගොඩක්ම සුදුසුයි. හොඳයි ඇත්තටම. අපි යමු ඊටු ටිකට කොහොමද කරන්නේ කියලා බලන්න. දැන් වතුර ගෙඩිය රත් වෙලා තියෙන්නේ. අපි මේ විදිහට අපි කපාගත්ත අල ටික එකතු කරගමු. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා යටින් කමෙන්ට් කරන්න. මොන විදිහටද මේක මීටත් වඩා හදන ක්‍රම වෙනස් ඒවා තියෙනවද? තාම මොනවද මේකේ අඩුපාඩු? ඒ වගේ ඉතින් අදහස් ටික කමෙන්ට් කර අදහස් ටික දක්වන්න. ඒ වගේම අමතක නොකර අනිවාර්යයෙන්ම යාළුවන්ට බණ්ඩ ෂෙයා කරන්න. ඔයාලගේ තියෙන ගෲප් වලට ෂෙයා කරන්න වීඩියෝ එක. මම හිතන හොඳ වටිනා වීඩියෝ එකක් කියලා මේක. මේක අපි චුට්ට වෙලා තඹ ගමු. ගොඩාක් වෙලා නෙවෙයි. මේ චුට්ටක් පොඩ්ඩක් විතර පාට වෙනස් වෙන එක චුට්ටක් තඹ ගමු. දැන් අපි විනාඩියකට විතර පස්සේ අල ටික අයින් කරගන්න යන්නේ. මේ වගේ කූල් වතුරක් අරන් තින්නේ. ඒකට තමයි දාන්නේ අල පෙති ටික. ඔයාලට පේනද මේ දෙන්නේ? කූල් වතුරයකට දාගන්නේ. ඒකෙත් අපි විනාඩියක් වගේ කාලය තියාගන්න ඕන. ඊළඟට මේ විදිහට පේපර් සේවියට් දෙකක් මේ විදිහට තියලා තියෙනවා. ඒකට අපි මේක අඩු කරගන්න ඕන. මේ දැන් වතුර එක විනාඩියක් විතර තියෙදී මම මේක දැන් පෙරලා අරගන්නවා. මේ විදිහට තිත ටික ඔක්කොම උරා ගන්න
පාට අලපෙති. ඔයාලත් හදලා බලන්න ගෙදර කොහොම කියලා. මෙයා බයිට් එකට වගේ නියමට සෙට් වෙනවා. ලොකු මුදලක් යන්නේ නැහැ, පොඩි මුදලක් යන්නේ. පීයෙන් කපා ගන්න පුළුවන් අර වගේම මැෂින් එකක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක තිබ්බොත් හොඳයි ඉතින්. ලස්සනට කපා ගන්න පුළුවන්. පොඩි ගානක් වෙන ලොකු ගානක් වෙන්නේ නැහැ. ඔන්න විදියට පෙති ටික එකතු කරගන්න. මේ කොඩිනුත් මෙහෙම කොලයක් තියලා හොඳට තෙත ටික හින්ද ගන්න. මේ විදියට අරටත් කොලයක් තියාගමු. දැන් ඔක්කොගෙම තෙත ඉඳිලා තියෙන්නේ. අපි දැන් මේක ෆ්‍රයිට් කරගමු. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි අලපෙදි ටික ෆ්‍රයි කරගන්න යන්නේ. ඉතින් මේ වල හොඳට තෙතමනේ අයින් වෙලා තියෙන්නේ. පේනනේ ඔයාලට. මෙන්න මේ විදිහට එකින් එක ගින්දර සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය තියාගන්න. මේ විදිහට එකින් එක අලපෙදි ටික දාගමු. මේක බිස්නස් එකක් විදිහට කරන්නත් පුළුවන්. මම හිතන්නේ ලංකාවේ ගොඩක් කරනවා ලංකාවේ බිස්නස් වලට මේක. මේ විදිහට අපි විනාඩි 5ක් 6ක් වගේ කාලයක් හොඳට මේක හොඳට ෆ්‍රයිට් කරගමු. දැන් අපි මේ ටික අයින් කරගමු. මේ තියෙන්නේ අන්තිමට මම බැඳගත්ත අල ටික. ඉතින් මේකේ තව ටිකක් තියෙනවා. මේක භාගයක් විතරයි මම ගත්තේ. ඉතින් ඒකට අපි එකතු කරගන්නවා. අන්තිමටම ලුණු එකතු කරගන්නවා. රස කැමති යනකොට ලුණු එකතු කරගන්න. ලුණු එකතු කරගන්න. ඒ වගේම මිරිස් කුඩු ගොඩක් මේ ටිකක් එකතු කරගන්න. මොකද මේක ළමයිනුත් කන හින්දා මිරිස් කුඩු ටිකක් විතරම එකතු කරගන්න මේ විදියට. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕන. මේක අරන් තියා ගන්න පුළුවන් ඔයාලට. හොඳ කවර් කරලා බෑග් එකක දාලා සතියක් විතර උනත් තියාගෙන ගන්න පුළුවන්. මේ උත්සව කාලවල මේ වගේ ගෙදර බයිට් එකක් හදාගන්න එක ගොඩක්ම වටිනවා. ඒ වගේම තාපෙන්ද හැකි මඤ්ඤොක්කා, එතකොට කෙසෙල්, අලු කෙසෙල් ඒ වගේ දේවල් මේ විදිහට හදන්න පුළුවන්. අපි දැන් මේක ප්ලේට් එකකට දාගමු. ඉතින් මේ තියෙන්නේ අන්තිමට මම හදාගත්ත අලපෙති ටික. පේනවනේ කොහොමද පාට කියලා. ඉතින් උත්සව අවස්ථාවකට වගේ ඔයාලට නියමට සෙට් වෙනවා. කැමේසෙට තියන්න බයිට් එකට වගේ ගන්න නියමයි. බලන්න හරි ලස්සන පාටක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. අපි බලමු කාලා කොහොමද රස කියලා නේද? ඔන්න ඉතින් අන්තිමට අපි හදලා ඉවරයි. හරිම රසයි. මේ පේනවනේ. රසකාරක කිසිම දෙයක් නැහැ. ඔයාලා ගෙදර හදා ගන්න පුළුවන්. මාරු ගිහිල්ලා එන්න. යාළුවන්ට මල්ල මේ වීඩියෝ ෂෙයා කරන්න. සුබ දවසක්.